එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසන්න රණතුංග මහතා ඉන්නවා. සුබුදෑසනක් ඔබතුමාට. සුබුදෑසනක්. මහා ඇමති කියන්නද පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නද තේරෙන්නේ නැහැ. දෙකම එකපාර කියලා ඔබතුමාත් එක්ක සාකච්ඡාවකට යන්නයි සූදානම් වෙන්නේ. ප්‍රශ්න කීපයක් තියෙනවා. උත්තර කැටියෙන් බලාපොරොත්තු වෙනවා. පළමු ප්‍රශ්නය ඊයේ ඔබේ නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක්ක සාකච්ඡාවක් පැවැත්වුණාද? ඔව් රංගන. ඒකට මන්ත්‍රීවරු කී දෙනෙක් සහභාගී වෙලා හිටියද? එතනට 58 දෙනෙක් සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයේ විතරක්ද නැත්නම් සන්ධානයේ සෙසු පක්ෂවල අයත් එතන හිටියද? නෑ රංගන, එතන සන්ධානයේ මන්ත්‍රීවරුන් කැඳෙවුවා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවිලා තිබිච්ච ඉඳා ඒකට යන අයට ඒකට යන්න ඉඩ දීලා අපි එතන සන්ධානයේ මන්ත්‍රීවරුන්ව තමයි එතනට කැඳවලා තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවත් කැඳවා තිබියදී ඔබේ නිවසේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීමක් පවත්වන්න හේතුව අපිට දැනගන්න පුළුවන්ද? ඇත්තට මේක හිතාමතා කරපු දෙයක් නෙමෙයි. අපි දැනන් හිටියේ නෑ සන්ධානයේ මධ්‍යම කාරක සභාව එතන කැඳවලා තියෙනවායි කියලා. එතනට අපි මෙතනට කැඳවන්න හේතු උනේ ඒ ඇත්ත එක්ක සාකච්ඡාවක් කළා දේශපාලන ඉදිරි වැඩපිළිවෙල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට දැන් මේ ඊළඟ කතන්දරය විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට බාර ගන්න කියලා ඊයේ යෝජනාවක් කරා නේද? අපි එතන හිටිය බහුතරේ කිව්වේ පෞද්ගලික මැතිවරණයේදී අපි සියලු දෙනාම කටයුතු කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැතිවරයා බවට පත් කරන්න. නමුත් ජනතා මතයට අපි ගරු කරනවා. මොකද එතුමාට අගමැති ධූරයට පත් වෙන්න බැරි වෙච්ච නිසා මන්ත්‍රීවරු සියලු දෙනා වගේ ඉල්ලීමක් කරා එතුමාට විපක්ෂ නායක ධූරය බාර ගන්න කියලා. එතුමා සූදානම්ද? නෑ, ඒක මොකද ඒ වෙනකොට එතුමා ප්‍රකාශ කළා තිබුණා එතුමා විපක්ෂ නායක ධූරය බාර ගන්න නෑ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරනවා කියලා. අපි ඉල්ලීම එතන හිටිය සියලු දෙනාම ඉල්ලීම කරේ මෙතනට එතුමා විපක්ෂ නායක ධූරයට පත් වෙන්න කියලා රංගනා. ඔව්, දැන් එතකොට අත්සන් සහිතව යෝජනාව ජනාධිපතිවරයාටත් එළඹෙන පාර්ලිමේන්තුවේ කතානායකවරයාටත් බාර දෙන්න සූදානම් කරලා තියෙනවනේ, ඒක හරියද? අයිම අත්සන් ලේඛනයක් ගත්තා. නමුත් ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළා. ඊළඟට කමිටුපත් කරගත්තා. මම හිතන්නේ ඒවල ප්‍රතිචාරات එක්ක තමයි ඉදිරියේ කටයුතු කරන්න රංගන. ඔව්, දැන් ප්‍රසන්න රණතුංග මහතා මට පොඩ්ඩක් කියන්න 96 දෙනෙක් තේරීපත් වෙලා ඉන්නවා ඔබේ පාර්ශවයෙන්. ඒ 96න් දැන් ඉතුරු වෙලා ඉන්නේ 58ද? නෑ, තාම ජාතික ලයිස්තු අය පත් උනේ නෑ. එතකොට සෙන්ට්‍රල් කමිටි ගියාය එතනට සහභාගී වුණේ නැහැ. තවත් කීප දෙනෙක් නොයෙකුත් හේතුන් නිසා ආපු නැතේ අය ඉන්නවා. මෙතන අපි උත්සාහ කරන්න පුළුවන් තරම් පක්ෂය දෙකට කරගන්නේ නැතුව ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙන යන්න පුළුවන් දේශපාලන වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න. හැබැයි රණතුංග මහතා දැන් මෙතන දෙකට වීමක් වෙනවානේ. ඒ කියන්නේ ජාතික මහින්ද රාජපක්ෂ මහත්තයා පැහැදිලිව කිව්වා පක්ෂය දෙකට කරන්නේ නැතුව පක්ෂයේ සභාපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමු කියන මතය තමයි එතන එතුමාත් හිටියේ. ඒකට අපි සියලු දෙනාම එකකතාවේ පාලනය කරා. මං අහන්න ගියේ දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ තීන්දුව කරා ජාතික ආණ්ඩුවකට යන්නට. ජාතික ආණ්ඩුවකට යන්න එලෙස යෝජනා කර තිබෙදී මෙහින් විපක්ෂ නායකගේ ධූරය බාර ගන්නට මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීම් කරද්දී මේ දෙපැත්තක් නෙවෙයිද? කතා දෙකක් නෙවෙයිද? නෑ, ඊයේ ජාතික ආණ්ඩුව පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සාකච්ඡාවේදී අපි බහුතරයක් ඉල්ලීමක් කරා අපිට එහෙම ජාතික ආණ්ඩුවට යන්න නෙමෙයි අපිට විපක්ෂ කාර්යභාරය කරන්න ඉඩ දෙන්න කියලා. එතන හිටිය බහුතරයක් ඉල්ලීමක් කරා ඒකට. ඒ ගමන එතන කමිටුවක් පත් කරා ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න කියලා. ඔව්, දැන් ඒ කමිටුවට පත් වෙලා තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අදහස් විමසන කමිටුවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් වෙලා තියෙනවා. එදැන පත් කරපු කමිටුවට මේදී ඔබේ නිවසේ පැවැත්වුණු හමුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂ නායක ධූරය බාර ගන්න කියලා යෝජනා කරා කියලා මාධ්‍ය වාර්තා කරනවා. ඔව්, ඒක දෙතෙන්දී කමිටු පත් කරනවා. මේක සාකච්ඡාවට එකකින් හොඳ සුබවාදී දෙයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ජෝන්සන් ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කමිටුවක් පත් කරා. අපිට දැනගන්න ලැබුණා සෙන්ට්‍රල් කමිටි එකේදී තව කමිටුවක් පත් කරනවා කියලා. ඉතින් මම හිතන්නේ මේ දෙකවල සාකච්ඡා කරලා තීන්දුවකට මගේ පෞද්ගලික මතය නම් අපි අවුරුදු 20 පාලන බලයේ හිටියා. මම හිතන්නේ ඒ අයටත් අවස්ථාව දීලා එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව දීලා අපි විපක්ෂයේ කාර්යභාර කරන්නත් අපි කටයුතු කරන්න ඕනේ. හොඳ දෙයට හොඳ දෙයට සහයෝගය දීලා
වැරදි දෙයක් වෙනවා නම් ඒක පෙන්වලා දීම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක තිබිය යුතු ලක්ෂණයක් කියලා මම විශ්වාස කරන්නේ. ඔබේ මතය එනම් ඔබේ මතය විපක්ෂයේ රැඳී සිට විපක්ෂයේ කාර්යභාරය කරන්න ඕනේ කියන කාරණාව. ඔබේ මතය ඊයේ රැස්වලා හිටපු 58ම මතය බවටත් පත් වෙලා තිබුණා නේද? නෑ එහෙම නෙමෙයි මේක එක්කෙනාගේ මත තිබුණා රංගන. අපි ඉන්නවා මං හිතන්නේ ඉතින් බහුතරයක් ඉල්ලීමක් කරා අපිට ජාතික ආණ්ඩුවට යන්න කියන්නේ නැතුව එතන එකගතාවයන් ඇතුව යන්න පුළුවන් වැඩපිළිවෙලකට සාකච්ඡා කරන්න කියලා. මම හිතන්නේ ඒක තමයි ජොන්සන් රන්ද ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරේ. බොහොම ස්තුතියි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග මහතායි අප සමග අදහස් දැක්වුවේ. අපි තවත් සටහන් කීපයකට යමු. අද පත්තරයේ මෙහෙම වාර්තා කරනවා පොලිසිය යලි වැඩ ආරම්භයි. ශශී කබ්‍රාල් ආර්යවතී ගම්මන්පිල FCID SIU වෙත කැඳවති. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෙහාසා උදයන්ති ශශී වීරවංශ හිටපු මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සහ නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආර්යවතී ගලප්පත් යන මහත්ම මහත්මීන්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා. ඒ අතරේ මව්බිම මෙහෙම ලියනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රහස් වාර්තාව හෙට ජනපති අතට සංජය දසනායක වාර්තා කරන්නේ. වැඩිදුර වාර්තාවේ මෙහෙම තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් විශේෂ කමිටුවක් ලබා පිළියෙල කරන ලද ශ්‍රී ලංකාවේ සිදු ආයයි කියන අපරාධ පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ රහසිගත පිටපතක් හෙට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමට නියමිත බව පැවසෙනවා. ප්‍රධාන පිටුවත්තරින් තෝරා ගන්න අවසාන ශීර්ෂ පාඨය මේ දිවයිනෙන් යුද අපරාධයයි රට කොටු කිරීමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ. පාටලී චම්පික රණවකගේ ප්‍රකාශය සිරිමන්ත රත්නසේකරයි වාර්තා කරන්නේ. රට තුළ යලි ත්‍රස්තවාදයට හිස එසවීමට හෝ යුද අපරාධයයි රට කොටු කිරීමට හෝ කිසිවෙකුට කිසිවිට ඉඩ නොතබන බව එක්සත් යහපාලන ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඊයේ අවධාරණය කරනවා. ඇතුල්පිටු වාර්තාවලනුත් පළමුව තෝරාගන්නේ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරපු කාරණාවක් දිවයින පත්තරෙන් මැතිවරණ සම්ප්‍රදාය වෙනස් කළාසේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කළ යුතුයි. පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රකාශය මැතිවරණ සම්ප්‍රදාය වෙනස් කළාසේම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කළ යුතු කාලය එළඹ ඇති බව එක්සත් යහපාලන ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා කියා සිටිනවා. බලන්න චම්පික රණවක මහතා දැක් වූ අදහස්. පාර්ලිමේන්තු සම්ප්‍රදායෙත් යම් වෙනසක් ඇති කරගෙන ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියන ભેදය අඩු කරගෙන මහා සම්මතයෙන් තීන්දුව අරගෙන අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටු කර ගැනීම සඳහා ක්‍රියා කරමු කියන ආරාධනය අපි සියලුම දේශපාලන පක්ෂ වලින් කරනවා. බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. රටේ ජාතික ආරක්ෂාවට හෝ ත්‍රස්තවාදය නැවත හිස එසවීමට හෝ යුද අපරාධ චෝදනා මත මේ රට කොටු කිරීමට හෝ රටේ ඒකීය භාවයට හෝ හානියක් වෙන්නට කිසි ආකාරයකින් අපි ඉඩ තබන්නේ නැහැ. ලංකාවේ දිස්ත්‍රික් 22 නියෝජනයේ තියෙන එකම දේශපාලන ප්‍රවාහය එක්සත් ජාතික පෙරමුණ පමණයි. මේ රටේ ඒකීයත්වය තහවුරු කරගන්න අවශ්‍ය කරන දේශපාලන පදනම එමගින් රටට ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. තමන්ගේ පක්ෂය ප්‍රතිව්‍යුහගත කරගන්න මේ පැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් ඇති වුණා වගේම නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහි කරන්නත් මේ මැතිවරණ ප්‍රතිඵලය යොදා ගන්න කියලා අපි මේ පාක්ෂිකයන්ට විශේෂයෙන් මේ නායකයින්ට ඉල්ලා සිටිනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයේ විපක්ෂ නායකකම එහෙට ඉල්ලනවා ජාතික ආණ්ඩුවකට මේ දෙගොල්ලෝ ගියොත් කියලා. ඒ අතරේ ආර් සම්බන්ධන් මොනවද කියන්නේ? මව්බිම සමාවෙන් ලංකාදීප පත්තරයයි මේ වාර්තා කරන්නේ ජනපති මෛත්‍රීට දිගටම සහාය දෙනවා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් කියන්නේ ත්‍රිකුණාමලයේ අමදෝරු අමරජීව ලියන්නේ ගෙවී ගිය ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට ලබා දුන් සහාය ඒ ආකාරයටම දිගටම මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කර සිටිනවා. ඊළඟට දැන් අමාත්‍ය ධූර, ඊළඟට දැන් පක්ෂ වෙනස් කිරීම, ඊළඟට ජාතික ආණ්ඩුවකට උත්සාහ දැරීම මේ වගේ දේවල් එනකොට ජනතාවගේ ප්‍රතිචාර විවිධ වෙන්නට පුළුවන්. විවිධාකාරයක් වෙන්නට පුළුවන්. මව්බිම ඇතුල්පිටු වාර්තාවකින් මෙහෙම අරගෙන එනවා. දයාසිරි එජාපයට ගන්න එපා. එක්සත් ජාතික පාක්ෂිකයෝ විරෝධතාවයක හලාවත ඔස්ටින් ලියන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර දෙවෙනි ස්ථානයේ හිමි කරගත් නීතිඥ දයාසිරි ජයසේකර මහතාව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර නොගන්නා ලෙසත් කිසිදු ඇමතිකමක් නොදෙන ලෙසටත් ඉල්ලා සිටමින් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකාවෝ පිරිසක් ඊයේ හෙට්ටිපොළ නගර මැදේ සාමකාමී විරෝධතාවයක නිරත වුණා කියලා පත්තරේ වාර්තා කරනවා.
ඒ අතරින් දයාසිරිගේ පිළිතුරුත් මව්බිම එහා පැත්තෙන්ම දාලා තියෙනවා. මා කිසි විටක එජාපයට යන්නේ නැහැ. දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇමතිකම් ලබා ගැනීමට කටයුතු කරනවායයි පවසමින් ඇතමුන් සංවිධානාත්මක උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් තමන්ට එරෙහිව විරෝධතාවයක යෙදෙන බව හිටපු වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියනවා. ඒ වුණාට කිසි විටක එජාපයට යන්නේ නැහැ කියලා ඔහු පිළිතුරු දෙනවා. දෙපැත්තක කතාව. දයාසිරි එජාපයට ගන්න එපා. පාක්ෂිකයෝ විරෝධයක. මා කිසි විටක එජාපයට යන්නේ නැහැ. දයාසිරිගෙන් පිළිතුරු. ඊළඟට සන්දානයේ ලේකම්කම නීතිපති උපදෙස් ලැබී තිබෙනවලු කියන්නේ නැහැලු. බෞබිමයි වාර්තා කරන්නේ. නීතිපති උපදෙස් ලැබුණා. සන්දාන ලේකම්කම ගැන තොරතුරු හෙළි කරන්න බෑ. ඒ ආයතන සංග්‍රහයට පටහැනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සාගත තත්ත්වය ගැන ඊයේ මධ්‍යහන වනතුරුත් තමා ක්‍රියා කර නැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා බෞබිමට කියනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසා ඇතත් ලැබුණු උපදෙස් පිළිබඳ හෙළි කිරීමට ආයතන සංග්‍රහයට අනුව රජයේ නිලධාරියෙකු වශයෙන් හැකියාවක් නොමැති බවද දේශප්‍රිය මහතා කියා සිටිනවා. දේශපාලන කතන්දර ගොන්නයි. ඒ අතරේ රූපලාවන්‍ය පිළිබඳව උනන්දු වෙන කාන්තාවන්ට පණිවිඩයක් දෙන්නයි සූදානම් වන්නේ. අනතුරු ඇඟවීමක් කරන්නයි සූදානම් වන්නේ. තමන්ගේ රූපය පිළිබඳව හිතන්නට ඕනේ. ඒ පිළිබඳ සත්කාර කරන්නට ඕනේ. හැබැයි සුදුසු දේ මොනවද නුසුදුසු දේ මොනවද කියලා තෝරගන්න ඕනේ. හොඳ තැන මොකද්ද නරක තැන මොකද්ද කියලා තීරණය කරගන්න ඕනේ. ඇයි දන්නවද එහෙම කියන්නේ? ඔබ දන්නව නේද දැන්ටමත්. මෙන්න වාර්තාව. මගුල් ගෙදර යන්න කරපු මේකප් වලින් තරුණිය එළවයයි. වාර්තා කරන්නේ මහනුවර කමල්. විවාහ මංගලෝත්සවයකට සහභාගී වීම සඳහා රූපලාවන්‍යාගාරයකින් තම සිරුර හැඩගන්වාගත් වයස අවුරුදු 27ක තරුණියක් ඉන් පැය කිහිපයකට පසු හදිසියේ රෝගාතුරව මිය ගියා. ඇඟලුම් සේවිකාවක බව සඳහන් තරුණිය හැඩගැන්වීමෙන් පැය කිහිපයකට පසුව දැඩි ලෙස රෝගාතුරව මහනුවර මහරෝහලට රැගෙන ගියත් ඒ වන විටද තරුණිය මිය ගොස් සිටි බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක කියනවා. රූපලාවන්‍ය ද්‍රව්‍ය ආසාත්මිකතාව උත්සන්නව තරුණියගේ මරණය සිදු ඇති බවට වෛද්‍යවරුන් සැක පහළ කළද මේ මරණය සම්බන්ධයෙන් සිදුවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව නිශ්චිත තීරණයකට එළඹිය හැකි බවයි පොලිසිය කියන්නේ. මගුල් ගෙදර යන්න මේකප් කළා තරුණියගේ මගුල් ගෙදර නොවේ එළව කියලායි කියන්නේ. සුදුසු දේ තෝරා ගන්න මතක් කිරීම ඔබට. විදේශ වාර්තා ලංකාදීප ලෝවටා. යුරෝපයේ විශාලතම විද්‍යා කෞතුකාගාරයේ ගින්නක් තායිලන්ත හමුදා රජයේ ඉන්ටර්පෝල් සහාය ඉල්ලනවා බැංකොක් අගනුවර බෝම්බ ප්‍රහාරය ගැන හොයන්නට. කාන්තාවන්ට අසභි වචන කී ඉන්දියාවේ ගිරවෙක් පොලිසිය කියලාත් වාර්තාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් වැඩිදුර කියවමු. කාන්තාවන් දුටු විට අසභි වචන කියන ගිරවකු පොලිස් භාරයට ගනු ලැබූ බව ඉන්දීය පුවත් සේවා ඊයේ වාර්තා කරනවා. මේ ගිරවා කාන්තාවන් දැක්කම අසභි වචන කියනවලු දැන් පොලිසියලු ඉන්නේ. පුළුවන් නම් ඉන්දියාවේ පොලිසිය හෙව්වොත් හොඳයි ගිරවගේ පෙරාත්මේ කතාව. අපි කාටුන් පෙළ බලමු මේ